උතුරු ඇට්ලැන්ටික් මහමුහුදේ මයාමි, බර්මියුඩා සහ සෑන් හුවාන් යන ස්ථාන 3 එකට සම්බන්ධ කරගන්නා විශාල මුහුදු ප්‍රදේශයක් ඇත. සාමාන්‍ය සිතියමක බැලුවොත් එය ත්‍රිකෝණයක් වගේ පෙනෙනවා. ඒ නිසාම එය බර්මියුඩා ට්‍රෑන්ගල් කියලා ලෝකයේ පුරා ප්‍රසිද්ධ වුණා. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානයේ තෙක්. මුලදී මේක ගැන කතා වුණේ හුඟක් නිහතමානීව. නාවිකයන් අතර පෙතිරෙනු කතා, ඒ ප්‍රදේශයේ දිශාවන් වෙනස් වෙනවා, කොම්පස් එක පිස්සු වගේ හැසිරෙනවා වගේ අමුතු කතාවල්. පසුව පුවත්පත් වාර්තා, පොත් සහ ටෙලිවිෂන් වැඩසටහන් මේ ප්‍රදේශය ඩෙවිල්ස් ට්‍රෑන්ගල් කියලා නම් කරලා ලෝකයේ පුරාම අභිරහසක් බවට පත් කළා. කාලය ගත වෙද්දම් එම ප්‍රදේශයේ සිදුවුණු අතුරුදහන් වීම ගැන වාර්තා එකින් එක ඉස්මතු වුණා. 1918 වසරේ USS සයික්ලොප්ස් නම් විශාල නාවික නැව 300කට අධික සෙබළු සමග හදිස්සියෙම අතුරුදහන් වුණා. කිසිදු SOS පණිවිඩයක් නැතුව, කිසිදු සලකුණක් නැතුව එය මුහුදේ නොපෙනී ගියා. ඒ සිද්ධිය බර්මියුඩා ට්‍රෑන්ගල් කතාවට බරක් එක්කල පළමු විශාල සිද්ධියක් ලෙස සැලකෙනවා. එයට පසු 1945 වනදා දෙසැම්බර් 5 වනදා යුනයිටඩ් ස්ටේට්ස් නේවීහි පුහුණු ගුවන් යාන 5කින් සමන්විත ෆ්ලයිට් 19 නම් කණ්ඩායම පුහුණුවක් අතරතුර අතුරුදහන් වුණා. ඔවුන්ගේ අවසන් රේඩියෝ පණිවිඩ වලින් කියවුනේ අපිට දිශාව හොයාගන්න බෑ, සෑම දිශාවම එක වගේ පේනවා යන්නයි. ඔවුන් සෙවීමට යෙවූ තවත් ගුවන් යානයක්ද ආපසු නොපැමිණි බව සඳහන් වෙනවා. මේ සිද්ධි දෙකම සමග බර්මියුඩා ට්‍රෑන්ගල් ගැන ලෝකයේ උනන්දුව බරපතල ලෙස වැඩි වුණා. ඒත් මෙය ඇත්තටම අභිරහසක්ද? විද්‍යාත්මකව බලද්දී මේ ප්‍රදේශයේ හරහා ලෝකයේ වඩාත් කාර්යබහුල නාවික සහ ගුවන් මාර්ග ගමන් කරනවා. හදිසි සුලි කුණාටු, දැඩි මුහුදු රැලි, චුම්බක කොම්පස් දෝෂ සහ මිනිස් දෝෂ මේ සියල්ල අනතුරු වලට හේතු විය හැකි සාධක. සමහරුන් නම් විදේශ ජීවීන්, ඇට්ලැන්ටිස් වැනි අතීත නගර හෝ කාල සුරංග ගැන කතා කළත් ඒවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නැහැ. එහෙත් එක දෙයක් නම් සත්‍යයි, බර්මියුඩා ට්‍රෑන්ගල් කියන්නේ ලෝකයේ ජනප්‍රියම මුහුදු අභිරහසක්. අදටත් එය නම ඇසෝ විට මහ මුහුදේ ගැඹුරේ තවමත් හෙළි නොවුණු රහසක් සගවා ඇති වගේ හැඟීමක් උපදිනවා. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.